ඇයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද වෙනකම් මං දැක්කේ නැහැ කිසිම තැනක මාධ්‍යයකටවත් නිල ප්‍රකාශයක් මේ පිළිබඳව කරලා තියෙනවා. ඇයි මේ මුනියත රකින්නේ? ඇයි මේ ගොළුවන් වගේ ඉන්නේ? විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ පේන්නේ නැද්ද? මොකක්ද මේ ප්‍රතිපත්තිය? ඒකින්ද ඉතා පැහැදිලිව විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ගැන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න ඕන. රාජ්‍යය මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න ඕන. ගරු සුනිල් අන්නැති මන්ත්‍රීතුමා. ගරු මුලාසනාඩු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දිනේ මේ සාකච්ඡා කරන කාලීන මාතෘකාවක් කල් තැබීමේ ව්‍යාධයක් හැටියට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අශෝක ප්‍රියන්ත මන්තුමාම ඉදිරිපත් කිරීම ගැන මම අගය කරනවා. ඒ වගේම මට කලින් කතා කරපු බුද්ධික බර්ධන කරු මන්තුමා මේ පිළිබඳව අවබෝධයක් සහිතව කරුණු ගණනාවක් ඉදිරිපත් කළා. මමත් විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් කටාර් රාජ්‍යයේ තියෙන මේ පාසලට අවස්ථා කිහිපයක ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම තානාපති සේවයේ ඉඳලා එහි සේවය කරන බොහෝ දෙනාට වැදගත්ම පාසලක් මේක. ඒ විතරක් නෙමෙයි මේ පාසලේ විශේෂත්වයක් තියෙනවා. මම හිතන්නේ ලංකාවේ වෙනුවෙන් පිට රටවල් වල ලෝකේ පුරාම තියෙන අනිකුත් රටවල් වල දරුවනුත් ඉගෙන ගන්න. වෙනත් රටවල් ගණනාවක පාකිස්තානයේ, ඉන්දියාවේ, බංග්ලාදේශයේ වගේ වෙනත් රටවල් වල දරුවනුත් ඉගෙන ගන්න ශ්‍රී ලංකාවේ පරිපාලනයක් තියෙන. ශ්‍රී ලංකාව අපේ මාතෘ භූමියට හිමිකාරීත්වයේ තියෙන පරිපාලනයක් තියෙන එකම විදේශවල තියෙන ශ්‍රී ලංකා පාසල. මේක තමයි වැදගත්ම දේ. ගරු මුලාසනාඩු මන්ත්‍රීතුමනි, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලනයක් යටතේ ඒ සභාපතිතුමා කුමුදු පොන්සේක මැතිතුමා ආරම්භ කරලා ඔහුගේ දරුවෙක් වගේ හදාගෙන අවුරුදු 15ක් විතර තිස්සේ ගොඩනගලා ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට පමණක් නෙමෙයි. කටාරේ ශ්‍රී ලංකා පාසල කියන්නේ ගරු මුලාසනාඩු මන්ත්‍රීතුමනි වෙනත් රටවල් වල දරුවනුත් ඉගෙන ගන්න පාසලක්. ජාත්‍යන්තර පාසලක්. එතකොට හැම අතින්ම ජාත්‍යන්තර පාසලක්. ඒකේ අයිතිය, ඒකේ හිමිකාරීත්වය ශ්‍රී ලංකාවේට තියෙන්නේ. මම එක අවස්ථාවක එතන ඉන්නකොට ශ්‍රී ලංකාවේ ජාතික ගීය කියනකොට අනිකුත් රටවල දරුවන් නැගී සිටියා. සියලුම දරුවන් නැගී සිටලා ඒ ජාතික ගීයට සම්මාදන් වෙන ওই පාසලේදී. ඒක ඇත්තටම අපිට හරි අභිමානයක්. ඒක නිසා මම හිතන්නේ ලංකාව වෙනුවෙන් ලෝකේ රටවල් වල ශ්‍රී ලංකා පාසල් තියෙනවා, ඕමානයේ ශ්‍රී ලංකා පාසල තියෙනවා, අනිකුත් රටවල් වල ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් පාසල් තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ දරුවන්නුත් ඉන්න වෙනත් රටවල දරුවනුත් ඉගෙන ගන්න අපේ රටේ ගෞරවයේ ජාතික කොඩිය ඔසවන වැදගත් ස්ථානයක් මෙතන. ඒක නිසා ඇත්තටම ශ්‍රී ලංකාවේ රජය, විදේශ කටයුතු අමාත්‍යාංශය, තානාපති සේවය මේ පාසල ආරක්ෂා කිරීම සැලකිය යුත්තේ ලංකාවට ලැබිච්ච ගෞරවයක් හැටියට. දැන් මෙතුමා ඉතා පැහැදිලිව කිව්වා දැන් මේ පාසලේ මේ අර්බුදේ මතුවලා තියෙන්නේ කොහොමද? මම දන්නවා පෞද්ගලිකවම මේ පාසලත් ශ්‍රී ලාංකික ප්‍රජාවත් කටාරේ සේවය කරන තානාපති කාර්යාලයත් අතර ඉතා මනා සම්බන්ධතාවයක් තිබුණා. මෙවැනි ගැටලුවක් මතුවුන්නේ නැහැ කවදාවත්. මේ පාසලේ කටයුතු, තානාපති කාර්යාලයේ කටයුතු, විවිධ සුබ සාධන කටයුතු ඒකාබද්ධව සිද්ධ වෙච්ච තැන. එතකොට මේ හදිසියේ මේ අර්බුදේ නිර්මාණය වෙන්නේ කොහොමද? මේ අර්බුදේ මුලාරම්භයක් තියෙනවා මීට කලින් හිටපු මේ වගේම උද්දච්ච ලෙස කටයුතු කරපු අදේශපාලනික රාජතාන්ත්‍රික නොවන විදියට කටයුතු කරපු තානාපතිවරයෙක් නිසා. ඔහු ඒ නිසාම ලංකාවට කැඳවන්න සිද්ධ වුණා. මේ ජාත්‍යන්තර පාසලට මැදිහත් වීමේ ප්‍රතිඵල නිසාම ඔහුව ලංකාවට කැඳවන්න සිද්ධ වුණා. හැබැයි ඊට පස්සේ පත් කරපු තානාපතිවරයාත් ඔහුගේ ලිපගොනුවම පාවිච්චි කරලා ඔහු ආරම්භ කරපු ඒ අර්බුදයේම මෙතුමාගේ වාසියට පාවිච්චි කරලා මෙතුමා ඒක තව ඊටාම ව්‍යාකූල තත්යකට පත් කරා. ඒක මෙතුමා ව්‍යාකූල තත්යකට පත් කරද්දී අර කලින් හිටපු ඒ තානාපතිතුමාට තිබුණ යම්කිසි දැනුම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මොහු මේ ප්‍රශ්න මැදිහත් වුණේ සම්පූර්ණ ව්‍යාපාරිකයෙක් හැටියට. ඇත්තටම මෙතුමා කියපු ආකාරය ඉතා නිවැරදි. මොහුට මේ පාසලේ දේපල, මේ පාසලේ මුදල් සියල්ල පේන්නේ දේපල වෙළඳාම් සමාගමක අයිතිකාරයෙකුට පේන හැටියට විතරයි. ඒ කියන්නේ දේපල හිමික අයිතිකාරයෙක් බෙන්දේසි කරන ආකාරය ගැන විතරයි මොහුට පේන්නේ. මොහු ඊටාම සූක්ෂම වුණා. හැබැයි කලින් තානාපතිවරයා කරපු අවුල ඉදිරියට ගෙනියන්න මොහු ඒ සඳහා යම් පිරිසකුත් ප්‍රයෝජනට ගත්තා. මොහුගේ ව්‍යාපාරික හැකියාව, මොහුගේ දේශපාලන හැකියාවන් පාවිච්චි කරා මොහු මේක ඇතුලේ බෙදීමක් හදන්න.
ඒ බෙදීමත් පාවිච්චි කරමින් තමයි මේ තානාපතිවරයා දැන් මැදිහත් වෙලා තියෙන්නේ මේ පාසල විනාශ කිරීමට. මේක තමයි ඇත්ත. ඒක නිසා අපි ඉතාමත්ම වගකීමෙන් රජයෙන් ඉල්ලා හිටනවා රජය හැටියට. තව දුරටත් මේක මග ඇරලා ඉන්න අයිතියක් නැහැ. මම ඉතාම කනගාටු වෙනවා අද විදේශ කටයුතු ඇමතුමත් ඒ වගේම නියෝජ්‍ය ඇමතුමා වැනි අය මේ ප්‍රශ්නේදී රාජතාන්ත්‍රික වශයෙන් මෙතරම් වැදගත් මම හිතන්නේ මේ ප්‍රශ්නේදී කරදරීම සම්බන්ධයෙන්. ආණ්ඩුව වගකීම හරි ඉෂ්ට කළා නැහැ. ඔහු නැවිලා අද මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ නිශ්චිත තීරණයක් දිය යුතු තිබුණා. නිශ්චිත තීරණයක් දිය යුතු තුනක්. ඉතින් එහාට ගෙනියන්න දෙයක් නැහැ මේක. මොකද හේතුව මේ තානාපතිවරයාගේ මේ ක්‍රියාවලිය බරපතල වෙන්නේ ගරු මුලාස්රාඩ මන්ත්‍රීතුමනි. මොහු තානාපති බලතල පාවිච්චි කරමින් තමයි මේ පාසල වැසීමටත් මේ පරිපාලනය ඔහුට අත්පත් කර ගැනීමටත් කටයුතු කරන්නේ. ඕනම රටක තානාපතිවරයෙක් ඒ තානාපතිවරයා සලකන්නේ ඒ රට නියෝජනය කරන තැනත් හැටියට. ශ්‍රී ලංකාවේ තානාපතිවරයා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා. ශ්‍රී ලංකාවේ රජය. එතකොට ඒ රට මේ තානාපතිවරයාගේ අධ්‍යාපන සුසුකම් මොනවද? මොහුගේ දේශපාලන පසුබිම මොකද්ද? මොහු කොයි විදිහේ දේපල වෙලෙන්දෙක්ද? මොහු කරන කටයුතු මොනවද කියන ගැන හිතන්නේ නැහැ. ඒ රජය ඒ කටා රාජ්‍යයේ රජතුමා ඒ රාජ්‍ය මොහු සලකන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තැනත් හැටියට. දැන් අපි අපේ රටේ තානාපති කාර්යාලවල ඉන්න තානාපති නිලධාරීන්ව සලකන්නේ ඒ රටවල් නියෝජනය කරන රට හැටියට. ඒ නිසා ඒ තානාපතිවරයා කියන ඕනෑම කටයුත්තක් රාජ්‍යයේ කටයුත්තක් හැටියට තමයි ඒ රටවල් සලකන්නේ. ඒ නිසා මේ පාසලට ඉබි අතුරු දාන්න, මේ පාසල වහන්න, මේ පාසල අත්පත් කර ගැනීමේ කටයුත්තට කටා රාජ්‍ය ආරක්ෂාව ලබා දීලා තියෙනවා. කටා රාජ්‍ය මේ තානාපතිවරයා ඇවිල්ලා ගේට් වලින් ඉඳගෙන පැය ගාණක් ඉන්නකොට ඔහු ආරක්ෂා කරලා තියෙනවා. ඔහුට ආරක්ෂාව දෙන එක කටාර් රාජ්‍ය සලකන්නේ ශ්‍රී ලංකාවට ආරක්ෂාව දෙන හැටියට. ශ්‍රී ලංකා රජය ආරක්ෂා කරන හැටියට. එතකොට ඒක පාවිච්චි කරනවා ඔහු මොකටද? ඊටාම අත්නෝමතික උද්දච්ච ක්‍රියාමාර්ගයක් හැටියට මේ පාසල වසා දාලා පරිපාලනය ඔහුගේ අතට අරගෙන සේව්පු ඔහුගේ අතට ගන්න. ඒක කොහොමද ගරු මුලාසරන් මන්ත්‍රීතුමනි සාධාරණීකරණය කරන්නේ? මේක අපේ රටේ අපි සිද්ධ වුණා නම් අපි අනුමත කරනවාද? මේක පරිපාලන ගැටලු ඔබතුමා කිව්ව ආකාරයට මොන හරි මූල්‍යමය අකමැතිතා එය තියෙනවා නම් ඒවා පරීක්ෂා කරන විධිමත් නීත්‍යානුකූල ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕන. ඒක වෙනම කතාවක්. අපි උදාහරණයකට අපේ රටේ පාසලක් මේ ආකාරයට වහන්න මෙහෙදී ශ්‍රී ලංකා පොලිසිය පාවිච්චි කරගෙන කවුරු හරි තානාපතිවරයෙක් ඇවිල්ලා කටයුතු කරොත් අපි අනුමත කරනවද? එහෙමනම් ඒක අපි අනුමත කරන්නේ නැත්නම් අපිට අනුමත කරන්න පුළුවන් මේ ක්‍රියාවලිය. මම ඒකින්ද ඉතාමත්ම වගකීමෙන් මේ පාර්ලිමේන්තු විවාදයේ කරුණු මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා කරු කතානායකතුමා මගින් කටාර් රාජ්‍යයේ ඒ අදාළ විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ට තානාපති අංශවලට විශේෂයෙන්ම කටාර් රාජ්‍යයේ රජතුමාට මේ වාර්තා යවන්න. විදේශ කටයුතු අමාත්‍යාංශ වගකීමක් ඒක. මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ආණ්ඩු පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව මේ කාරණාවේදී තානාපතිවරයා රාජ්‍ය පාවිච්චි කරලා අපේ මාතෘ භූමියේ ගෞරවය පාවිච්චි කරලා සිද්ධ කරපු මේ අත්නෝමතික මැදිහත් වීම අපි එක හෙලා දකින්නවයි කියන දේ ඉතාමත්ම පිළිකුලෙන් හෙලා දකින්න බව කටාර් රාජ්‍යයට දනු දෙන්න ඕන. කටාර් ඇත්තටම මේකදී දේශපාලන වශයෙන් ගත්තොත් තීන්දුවක් ගන්න ඕන ජනාධිපතිතුමා. තීන්දුවක් ගන්න ඕන අගමැතිතුමා. මේක බරපතල කාරණාවක්. මේක මේ පාසලට වෙච්ච සිද්ධියක් විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ ගෞරවය කෙලසීමක්. මොකද මම මෙහෙම කියන්නේ දැන් මේ පාසලේ ඉන්න අනිකුත් අය අනිකුත් රටවල් වල දරුවන් කොහොමද මේක ගැන දකින්නේ? අනිකුත් තානාපති කාර්යාල මේක කොහොමද පූර්වාදර්ශයක් හැටියට දකින්නේ? ඒ රටේදී මේක දකින්නේ කොහොමද? ඉතින් ඒක නිසා ගරු මුලාසරාඩු මන්ත්‍රීතුමනි මේ පිළිබඳව රජයක් හැටියට කටයුතු කරන්න ඕන. මේ පාසල දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කරලා තියෙනවා. දැන් මේ නිමාඩු කාලේ ඒ පාසලේ නිමාඩු කාලේ ඒ දරුවන් එනවා ලංකාවට දෙමව්පියෝ එනවා ලංකාවට මොකද හේතුව මේ ඔවුන් මේ මාතෘ භූමිය සලකන්නේ තමන්ගේ රට හැටියට තාම. ඔවුන් කටාර් රාජ්‍යයට ගිහිල්ලා ඉන්නේ අර යුරෝපෙට ගියපු අය හැටියට නෙමෙයි. කැනඩාවේ ඉන්න අය කැනඩාවේ ditthිය පුරවැසිභාවය අරගෙන ඇමරිකාවේ ඉන්න අය ඇමරිකාවේ ditthිය පුරවැසිභාවය අරගෙන යුරෝපේ ඉන්න අය යුරෝපේ ditthිය පුරවැසිභාවය අරගෙන සමහර අය ඉන්නවා ලංකාව දිහා බලන්නෙත් නැතුව. ලංකාවේ දෙමව්පියෝ ගැන හොයන්නේ නැතුව. හැබැයි එහෙම නෑ මේ මැද පෙරදිග රැකියාවල වලට ගිහිල්ලා ඉන්න අය. මැද පෙරදිග රැකියාවල වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ පාස්පෝර්ට් දෙකක් තියාගෙන ඉන්නේ නැහැ. ditthිය පුරවැසිභාවයන් තියාගෙන ඉන්නේ නැහැ. ඔවුන් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව තමන්ගේ මාතෘ භූමිය හැටියට සලකලා. මම දන්නවා මේ සභාපතිතුමා කුමුදු පොන්සේක මැතිතුමා එක අවස්ථාවක මෙහෙදී මේ දෙමව්පියෝ දැනදා එකතු කළ ඒ දරුවන්ගේ දක්ෂතා එලි දක්වන්න මෙහි උත්සවත පාත්තලා තියෙනවා.
මෙහි තරඟ පවත්වලා තියෙනවා. මෙහි නාට්‍ය පවත්වලා තියෙනවා. ඒ පාසලේ පුස්තකාලයක් ඉතාම විධිමත් විදිහට සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, අපේ මව් භාෂාවන් උගන්වන තත්ත්වයට පත් කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයෙකුට ශ්‍රී ලාංකික කියන හැඟීම දෙමළ, සිංහල, මුස්ලිම්, බර්ග, මැලේ ඕන කෙනෙකුට දැනෙනවා. ඒ පාසලට ගියාම 2001 දී ඒ පාසල තිබුණ ඉතාම පුංචි මට්ටමේ. ඒක දිනු කානුන් කටයුතු කළා තියෙනවා. දෙමව්පිය දායක වෙලා තියෙනවා. ඒ නිසා අරමුදලක් හැදිලා තියෙනවා. ඒක පාසලේ සංවර්ධන අරමුදලක්. ඒක මංකොල්ල කන තානාපතිවරයට අයිතියක් නෑ. ඒක පාසල භාරයේ පවත්වාගෙන යන එක, පාසලේ විධිමත්භාවය හදන එක, පරිපාලන කටයුතුකට මැදිහත් වෙන එක, ඒකට යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේද පාවිච්චි කරන එක වෙනම කතාවක්. ඒක නිසා ඊටාම පැහැදිලිව මේ දේශපාලනික වශයෙන් තමන්ගේ බලය ඉක්මවා පාවිච්චි කරපු, තානාපති ගෞරවය කෙලසපු තත්වයක් මෙතන තියෙනවා. ඒ වගේම ඉතින් මම පැහැදිලිවම කියනවා කුමුදු පොන්සේකා මහත්මයා ඔබතුමාත් කිව්වා ජනතා විමුක්ති පෙරමුණ අපේ සමාජිකයෙක් නෙමෙයි. ඒක අවංකව කියන්න ඕන. එතුමාට ගෞරවයක් හැටියට එතුමා අපි පහුගිය මහමැතිවරණයේදී අපේ ජාතික ලැයිස්තුව සකස් කරද්දී අපි ඉල්ලීමක් කරා ඩොලර් බිලියන 7ක් ලංකාවට විදේශ විනිමය ගේන. ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයෝ නියෝජනය කරන. ඒ ශ්‍රී ලාංකිකයේ ප්‍රශ්න නියෝජනය කරන්න. ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් නියෝජනය කරන්න. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජාතික ලැයිස්තුව නියෝජනය කරන විදේශ රැකියාවල නියුතු අය වෙනුවෙන් කෙනෙක් ඉදිරිපත් වෙන්න කියලා. ශේෂ්ත්‍රයක් හැටියට. අපේ ජාතික ලැයිස්තුව හැකස් වෙන්න ඕන අපි හිතන විදිහට එහෙම තමයි ඕනම පක්ෂික. ඒ අපේ රටේ විද්වතුන් බුද්ධිමතුන් වගේම අපේ රටේ පුරවැසියෝ ලක්ෂ ගාණක් විදේශ විනිමය වැඩිම ප්‍රමාණයක් ලංකාවට ගේන්නේ පිට රටවල වැඩ කරන අය. ඉතින් ඒගොල්ලෝ නියෝජනය කරන කෙනෙක් හැටියට ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට එතුමා අපට අවංකව පිළිතුරක් දුන්නා. එතුමා ඒ නිසා තමයි අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ නියෝජනය කරේ. එහෙම නැතුව දේශපාලන වශයෙන් අපිට තියෙන බැඳීමක් හින්දා නෙමෙයි. එතුමාට දේශපාලනයක් ඇති පුජ්‍යලිකව. ඒක මම දන්නේ නැහැ. අපි අහලත් නැහැ. හැබැයි එතුමා ඊතර විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉඳීම වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒක ගෞරවයක්. මං කියන්නේ ඒක සමස්ත වශයෙන්ම විදේශගත වෙච්ච ශ්‍රී ලාංකිකයින්ට කරපු ගෞරවයක්. අද ඒකත් පාවිච්චි කරනවා එතුමාට පහර දෙන්න. ඒක වැරදි. මම කියන්නේ ඒක වැරදි. එතුමා අපේ පක්ෂයෙන් විතර නෙමෙයි ඕන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න තිබුණා. වෙන පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න තිබුණා. ඒක එතුමාගේ අයිතියක්. හැබැයි මම දන්නවා මං කියන්නේ ඊටාම මේ තානාපතිතුමාගේ වයින් වලට විස්කි වලට අහුවෙච්ච නැති හැම කෙනෙක්ම හෘද සාක්ෂියක් තියෙන ඒ රටේ ඉන්න හැමෝම දන්නවා කුමුදු පොන්සේකා මහත්මයාලා වගේ අය එතුමා තමයි අතලොස්සක් දෙන අතරේ ඊටාම සුවිශේෂී පුජ්‍යලෙක් කටාර් රාජ්‍යයේ කටයුතු කරන පෞද්ගලික ජීවිතයේ බොහෝ දේවල් කැප කරගෙන එතුමා මේ ශ්‍රී ලාංකිකයන්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළා තියෙනවා. මේ පාසලේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළා තියෙනවා. එහෙම ඕන කෙනෙක් වැඩ කරනකොට අඩුපාඩුවන් තියෙන්න පුළුවන්. පාරේ යන වාහන හැපෙන්නේ. ගෙදර තියෙන මේ පිඟම් බින්දෙන්නේ නැහැ. පාවිච්චි කරනකොට තමයි බින්දෙන්නේ. ඒ වගේ තමයි. ගෑරේජ් එකක තියෙන වාහනේ හැපෙන්නේ නැහැ නේ කොහෙවත්. වැඩ කරනකොට අඩුපාඩුවන් තියෙන්න පුළුවන්. මං කියන්නේ ඒව වෙනම කාරණාවක්. ඒව ගැන හොයන්න ඕන නම් හොයන්න කිසි ගැටලුවක් නැහැ. එතුමත් ඒක විවෘතව කියලා තියෙන අවස්ථා ගණනාවක. මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ මේ අරමුදල් පාවිච්චි කිරීම පිළිබඳ ක්‍රියාවලියක් මේකේ තියෙනවා. ඒක නිසා මම කියන්නේ මේක හරි කෙටියෙන් කියන්නේ මේක ගොඩක් දේවල් නෑ මේකේ. රජය ශ්‍රී ලංකාවේ රජය තානාපතිවරයාගේ මේ උද්දච්ච ක්‍රියාමාර්ගය පිළිගන්නවද නැද්ද? තානාපතිවරයාට මේ පාසලට ගිහිල්ලා වහන්න කටාර් රාජ්‍ය ආරක්ෂාව සහිතව යන්න කවුද අනුමැතිය දුන්නේ? ලිඛිත අනුමැතියක් තියෙනවද නැත්නම් එතුමාගේ අභිමතයක් අනුව කටයුතු කරලා තියෙනවද? ඒකන පරීක්ෂණයක් පවත්වන්න ඕන. විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ කටයුතු ලේකම්තුමා උපදෙස් දීලා තියෙනවද? නැත්නම් වෙනත් කවුරු හරි උපදෙස් දීලා තියෙනවද? එහෙම ලිඛිත උපදෙස් කොහේ හරි තියෙනවද? ඇමතිවරයෙක් උපදෙස් දීලා තියෙනවද? කවුද ඒකට මැදිහත් උනේ? එහෙම නැත්නම් එතුමා විසින්ම ගත්ත තීරණයක් නම් මං කියන්නේ රාජතාන්ත්‍රික පිළිවෙත අනුව එතුමාට අදාළව විනය පරීක්ෂණයක් කරන්න ඕන. නැත්තම් මේක හරි පුදුම වැඩක් නෙවෙයි. තානාපතිව රෝන්දයක් කරයිනේ. දැන් උදයංග වීරතුංගලම්මද මේ ඉන්නේ එතකොට? දැන් උදයංග වීරතුංගලම්මද මේ හදන්න තියෙන මේ ආණ්ඩුවත්? දැන් මේ තානාපතිවරයාත් මේ විදිහට කටයුතු කරනවා. හෙට තව තානාපතිවරයෙක් තව විදිහට කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද මම කියන්නේ පළවෙනි වශයෙන්ම ඉතාලම කනගාටු වෙනවා ආණ්ඩු පක්ෂේ മന്ത്രിවරයෙක් හිටියේ. මම දැක්ක බුද්ධික මන්ත්‍රීතුමා මේක ජනමාධ්‍යවලත් විවෘතව කතා කළා. මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ඉතින් මේ ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුම මෙහෙම කතා කරද්දී නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙහෙම කතා කරද්දී ඇයි විදේශ කටයුතු අමාත්‍යාංශය අද වෙනකම් මං දැක්කේ නැහැ කිසිම තැනක මාධ්‍යයකටවත් නිල ප්‍රකාශයක් මේ පිළිබඳව කරලා තියෙනවා. ඇයි මේ මුනියත රකින්නේ?
ඇයි මේ ගොළුවන් වගේ ඉන්නේ? විදේශ කටයුතු අමාත්‍යාංශයට මේ පේන්නේ නැද්ද? මොකක්ද මේ ප්‍රතිපත්තිය? ඒකෙන්ද ඉතා පැහැදිලිව විදේශ කටයුතු අමාත්‍යාංශය මේ ගැන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න ඕන. රජය මේ පිළිබඳව තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරන්න ඕන. එහෙම නැත්නම් මේක නරක ඉතාමත්ම නරක පූර්වාදර්ශයක් වෙනවා. හැබැයි අපිට පේන දේ දේශපාලන වශයෙන් ගත්තොත් ආණ්ඩුවක් නැහැ වගේ තමයි අද රටේ තියෙන්නේ. අද ආණ්ඩුවක් නැහැ වගේ තියෙන්නේ. ජනාධිපති කෙනෙක් නැහැ වගේ ඉන්නේ. අගමැති කෙනෙක් නැහැ වගේ ඉන්නේ. ඒ නිසා පරිපාලනයක් නැහැ වගේ තමයි තියෙන්නේ. ඒක මේ විදේශ සේවයටත් බෝ වෙලාද කියන ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. රටට හෙන ගැහුවට පස්සේ ඒක විදේශ සේවයට විතරක් වෙනස් වෙන්නේ නැහැ. තානාපති සේවයට විතරක් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් මේක වහාම නිවැරදි කරන්න, වහාම නිවැරදි කරලා මේ පාසල යලි පැවති තත්ත්වයට පත් කරලා දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ බලාපොරොත්තු බිඳවටන් නැතුව විශේෂයෙන්ම මේ නිවාඩු කාලය අවසන් වෙන්න කලින් රජය මේ ඇතිවෙච්ච අස්ථාවර තත්ත්වය වහාම විසඳුමක් ලබා දීලා මේකට පිළියම් ලැබීමට කටයුතු කළ යුතුයි කියලා යෝජනා කරමින් මෙම යෝජනාවට අපේ සම්පූර්ණ සහාය පළ කරමින් නැවත වතාවක් මේ තානාපතිවරයාගේ උද්දච්ච ක්‍රියාමාර්ගය පොදුවේ මේ පාර්ලිමේන්තුවේ හෙළිදරව් හෙලා දකින්න බව ප්‍රකාශ කරමින් මම නියර වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි. පාර්ලිමේන්තුවේ යලි අගෝස්තු 23 පෙරවරු 10ට රැස් වේ.